කොහොමද ආදරණීය හැමෝටම. ඉතින් මේවලා දකින්න දවසේ උදේ මම හැදුවා ඔන්න ඇට ටිකක් බ්ලැක් බීන්ස් ටිකක්. මේවා මේ කෑන් කරපේවා. ඉතින් අර ඒවා චුට්ටක් අර හොඳට තැම්බිලා තියෙන. ඉතින් ඒක හොඳට පොල් දාලා මිරිස් දාලා මම කෑලි මිරිස් දාලා හදලා ගත්තා. ඒක ඇට ගති පොඩක් පේන්නේ නැත්තේ. චුට්ටක් අර කෑන් වල දාලා තියෙන ඇට අර හොඳටම තැම්බිච්ච ඇට තියෙන නිසා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි උදේට කෑවි. ඊට පස්සේ අපිට තව වැඩ වගේක් තිබුණා. කරගන්න ඒවත් කරගෙන එද්දි මේක අහම්බෙන් දැකපු දෙයක්. ඉතින් මේ වගේ දෙයක් දැක්කම අයියට ඉතින් ඔක්කොම මතකයි. එයාට පිස්සු හැදෙනවා මේව දැක්කම. ඉතින් එයා නවත්තලා ඔන්න මමත් ගිහලා පොඩ්ඩක් වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් ගත්තා. ඊට පස්සේ අයියත් ගිහිල්ලා ගත්තා. පරණ කාර් කිව්වම ඉතින් එයාට ලංකාවෙත් පරණ කාර් එකතුවක් තිබුණා. ඒ ඔක්කොම දැන් අපි ඉතින් විකුල්ලා දැම්මා වැඩක් නැති නිසා අපි ලංකාවට එන්නෙත් නැති හින්දා. ඉතින් මෙහි දැක්කහම ඉතින් හරි ආසයි යාට. පුදුම වාහන පිස්සුවක් තියෙන්නේ. මේ බලන්න ඒවා හරිම ලස්සන තියාගෙන ඉන්නවා. දැන් අපිට නම් මට නම් ඒවා ගැන කිසි උනන්දුවක් නැති කෙනෙක්. නමුත් ඒවට ආදරය කරන පරණ වාහන වලට ආදරය කරන කට්ටිය දන්නවා නේ ඒවේ වටිනාකම. ඉතින් ඒ නිසානේ මේ ලස්සනට තියාගෙන ඉන්නේ. මේ බලන්න මේ තියෙන මේ සමහර පාටවල් හරිම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්න මම කැමතිම පාටක් ඒක විතර අන්තිමටම තියෙනවා. ඒක පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් මේ විදිහට සමහරට දැන් අපේ channel එක බලන ඉන්නවනේ ඔය මලිලා අයියලා මලිලා ඉන්නවනේ. මේවට ආස. ඒකයි ඉතින් ඔන්න මේ පෙන්නුවේ. අපි ලංකාවේ Volkswagen එතකොට Morris Minor ඒවා අරගෙන තිබ්බා. හරි ආසාවෙන් අයියා ඒවා තියාගෙනත් හිටියා. ඉතින් වැඩක් නැති හින්දා පස්සේ ඉතින් ඒවා දීලා දැම්ම ගොඩක් ලොකු ගන්නොත් නෙමෙයි. හැබැයි ඉතින් දැන් දන්නවා ඒවා තියෙන වටිනාකම. මේ පේනවනේ ඉතින් ඒවා හරිම දැක්කම හරි ආසයි. හරි ලස්සනද මේ ඔක්කොම හොඳට දුවන වාහන. ඉතින් මෙන්න මේක මම ඔයගලන්ට කිව්වේ පෙන්නන්නම් කියලා. මෙන්න මේ පාට මේ වාහනේ හරි ලස්සනයිනේ. ඒක හරිම ලස්සනයි. මට දැක්කම ආස හිතුණා ඒක. ඉතින් බලන්න ඒවා මේ එන්ජින් එක වුණත් හරිම මේ ලස්සනට තියාගෙන ඉන්නවා හැමදේම. ගොඩක් මේ අයිතිකාරයෝ ඉතින් මේ වයසක ආච්චිලා කියලා තමයි. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් පස්සේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ දරුවන්ට ඉතින් මේවා පැවරෙනවා ඇති. මේ පාටවල තමයි මාර ලස්සනයි. පාටවල මාර ලස්සනයි. ඒ වන් මේක එන්ජින් එක. ඒසිත් තියෙනවා. මේක නම් රේස් කාර් එකක්ම තමයි. මේක නම් රේස් පෙදපුවක් වෙනවනේ. Different model එක. The mileage, is it original? That mileage is accurate. Actually? Yeah, when I bought this car, it had a little over 8,000 miles. I've had it about a year and a half. I put 3,000. I forget what it says, 11,000 something? 10,009. Yeah, 10,937. Pretty close to 3,000 miles in a year because it was in the shop. It's been in the shop on and off for a long time. Okay. Since I got it. The motor is original? Yes. Okay, yeah. So, when you get in, I don't have to tell you the pipes. I don't want to get it in. I don't want to get it in. You're welcome to sit in it. It's fine. I'll let you know. But just don't put your hand here. But Yeah, you're that's welcome fine. to sit. I let people sit in it all the time. Thank you. All right. Okay. Yeah, it's not a problem. That's fine. Yeah. Happy to do it. Yeah. Thank you for asking me. You're welcome. අනේ ඉතින් එතන කාලේ ගත කළා හරි අමාරුවෙන් අයියා එතනින් ගත්තේ මම.
කාලේ ගත කරා මේ ගත කරලා ඔන්න අපි ආවා මේ ඔයගලන් පේන ඇති මේ රෑතින් ට්‍රේන් එකක් යනවා ඒ යන්නේ ලී පාලමක් උඩ යට දාලා තියෙන ලොකු මේ ලී කොටන් දාලා තියෙන. ඉතින් අයියයි මමයි කතා වුණේ අම්මෝ ඉතින් බය හිතෙනවා ඉතින් ඒ වුණාට ඒක ඒගොල්ලෝ හරියට ඒවා බලන්න වෙතිනේ. මේ ඒ ට්‍රේන් එකම තමයි ඊට පස්සෙත් අපිට හම්බුනේ. ඉතින් අපි පිටත් වුණා වෝල්මාර්ට් එකකට ගිහිල්ලා උදේට අපි ඇටනි කෑවේ මේ බ්ලැක් බීන්ස් නේ. ඉතින් ඒ නිසා දවල්ට කෑමත් අරගෙන අපිත් එක පොඩ්ඩි යනවනේ. ඉතින් හැම තැන වටේ ලොකු අක්කලා දෙන්න නැහැනේ. අක්කලා දෙන්න ස්කූල් ගිහිල්ලානේ. ඉතින් මේ ලංකාවේ ට්‍රේන් වගේම තමයි මේවා මේ බඩු ඒට මෙහෙට ස්ටේට් එකකින් ස්ටේට් එකට අරගෙන කෝච්චි මේවා. ඉතින් ඔන්න මේ විදිහට පුරුදු ඉතින් දුගලා ආසයි මේක කන්න. ඒ නිසා තමයි අපි එළියට ගියාම වැඩිපුර මේවා අරන් එන්නේ. ඉතින් දුවලා දෙන්නත් ස්කූල් ගිහිල්ලා එන්න ලඟ වෙලා තමයි අපි ගෙදර ආවේ වැඩ ඔක්කොම ඉවර කරගෙන. ඉතින් මෑෂ් පොටෑටෝ ඔය චිකන් ඔය ටික අරගෙන ආවා. ඊළඟට වෝල්මාර්ට් එකකින් ඉතින් මේ පොඩි බඩු ටිකක් තිබුණා ඒගොල්ලන්ට පොඩ්ඩන්ට කන්න ඔය පෙන් රස දේවල් ඩෝනට් ඒවයි පොල් තෙල් චීස් ඒ ටික තිබුණා. මගෙන් දැන් සමහර අය දැන් පොල් තෙල් ගැන එහෙම සමහර නංගිලා මගෙන් අලුතින් ආපු අය අහුවාම අහලා තිබුණා තව එක නංගි කෙනෙක් මේ නංගි නම් මෙහි ඉන්න නංගි කෙනෙක් මේ පොල් තෙල් එක අපි ඕපන් කරාට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න ඕනද කියලා. නැහැ. ඒක එළී තියන්න ෆ්‍රිජ් එකේ තියන්න එපා. ඒක කොහොමත් බිදිලා වගේනේ තියෙන්නේ. මේ එදා මේ හවස් වරුව බලන්න අහසේ ලස්සන. ඉතින් මේ වගේ එකක් දැක්කම මම ඉක්මනටම මේ වීඩියෝ පොඩි ක්ලිප් එකක් හරි ගන්නවා. හරි ලස්සනයි නේ. හවසට ඉර බැහැගෙන යනකොට වලාකුළුත් එක්ක අහස පුදුම ලස්සනක් තියෙන්නේ. සබහා ධර්මයේ නේ කොච්චර ලස්සනද. ඉතින් බලාගෙන ඉන්න පුළුවන් පැය ගාණක් මේ දිහා මට නම්. මේ වෙලාව 7:00මාරත් පහු වෙලා හවස. ඉතින් තව ටිකක් ඉස්සරහට 8 වෙද්දිත් කරවල වැටෙන්නේ නැහැ. ඉතින් මේ විදිය තමයි ටික ඉස්සරහට යද්දි මේ ඊළඟ දවසේ මම කලින් උළුහාල් ටිකක් පෙඟිඩ දාලා තිබුණේ මේ උදේම. දැන් ටික හොඳට පෙඟිලා තියෙන්නේ. මට ඕනුනේ මේ උළුහාල් ටික පැල කරගන්න. උළුහාල් වතුරත් ගොඩක් හොඳයි. ඒකත් මං කලින් බීලා තියෙනවා. දැන් එදා නම් මම චුට්ටක් බීලා ඉතුරු ටික ඔක්කොම කොහමද අයියගේ අයියට දුන්නා. මේ මොන අමාරු එකපාර බොන්න ඕනේ මේක. ඉතින් උළුහාල් පැල කරගන්න ආසාවක් තිබුණා. මම ওই වීඩියෝ කීපයකම දැකලා. ඉතින් ඒකත් කරලා අද හැමෝම ගෙදර ඉන්න දවසක් නිසා එදා දවසේ මම ස්පැගටි ටිකක් හැදුවා. හොඳට පෝක් චිකන් දෙකම දාලා. ඊට පස්සේ ඉතින් ඔන්න අයියා තනකොළ කප්පන වැඩේ ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් මොනවා හරි වත්තේ වැඩ තියෙනවමනේ. පොඩි දඟමල්ල දෙවනි ලොකු අක්කා තුන්දෙනාම ඉන්නවා. ඉතින් ගෙදර ඉන්න දවසට ඉතින් කොහොම හරි තුන්දෙනා එළියට දාගන්නවා. වැඩ මම උදේම දැන් අර විදිහට ස්පැගටි මොනවා හරි එකක් හැදුවාම ඉතින් ගොඩක් අස්බස් කරන්නේ නැහැනේ. ඒක හදලා පොඩ්ඩන්ට කන්න දීලා කට්ටියම එළියට පැන්නේ. ඉතින් ලොකුටත් ඔන්න මොනවා හරි හිටවන්න ඕනි කියලා එයාට බෝන්චි ඇට වගේක් මන් දුන්නා හිටවන්න කියලා. මේ පඳුරු බෝන්චි වැල් බෝන්චි නම් අප්පච්චි වෙනම හිටවලා තියෙන්නේ. පරණගෙන ආපු මේ පඳුරු බෝන්චි ඇට වගේක් තිබුණා. ඉතින් එයා ඒක හිටව ගන්න හදන්නේ. ඒගොල්ලෝ අපි කරනවා දකිද්දි එයාලට ආසයි. ඉතින් අප්පච්චි අම්මයි කරනවා දැක්කම එයාලට ආස හිතෙනවානේ. මේ ඉතින් අපේ වත්තින තව යාළුවෙක් තමයි. හා ෆැමිලි එකක් ඉන්නවා. ඒගොල්ලොත් වත්ත කොනේ මෙහෙ ඉන්නවා අපි දකින්නවා. ඉතින් මේ ඉබිරාලි ඉතින් ඉන්නවා හෙට මෙහෙට ඇවිද. ඉතින් අපේ දෙවනි පොඩ්ඩි නම් ලඟ වෙන්නේ නැහැ. අපේ පොඩි චණ්ඩියා වුණාට පොඩ්ඩක් හෙට මෙහෙට එළවෙනවා. මොකක් හරි දැක ගමන් හරි බයයි. ලොකු එහෙම නැහැ. ලොකු හරි ආදරේ. ඉතින් ලොකු කොහොමත් අහිංසකයානේ. එයා සතුන්ටත් ආදරේ. ඉතින් එයාට නම් ඕනේ අල්ලන්න මෙයාව. එයා දැන් ගිහිල්ලා දැන් එයා මං හිතන්නේ දැන් කට්ටියම දැකපු නිසා මෙයාත් බය වෙලා ඉන්නේ. ලොකු අල්ලන්න යනවා. එයාට ඕනේ එයාව අල්ලන්න. හරි. අප්පච්චි තනකොළ ටික කපලා ඉවර කරා. මේ පොඩි දඟවල පේනා නේද? එයාට ඉතින් මේ වතුරට පුදුම ආසාවක් තියෙනවා. එයාව නාවන්නේ ගියා වතුරේ නටනවා ගොඩක් වෙලා. ඒ වැට් ටික තනකොළ කපලා ඔක්කොම ඉවර වෙලා අයියා වුණ මේ පාතියක් මේ මෙතන දැන් මේ ඇට අරම්මන හිටවල තියෙන තව පාතියක් මෙතන සෙට් කරා. මේ විතර කටු අපි එකතු කරානේ කාලෙක ඉඳන් ඉතින් ග්‍රීන් හවුස් එකේ දාලා ඒ හොඳට පොඩි කරලා තමයි මේ අයියා මේ උඩින් දාන්නේ. අපි කලින් තක්කාලි පැල ගෙනත් හිටෙව්වනේ අර අනිත් එහා පැති පාත්වල. ඉතින් මෙතනත් තක්කාලි පැල වගේක් තියෙනවා. ඒක හිටව ගන්න තමයි හදන්නේ. හොඳට මේ විදිහට මේ විතර කටු පාසට එකතු වෙන්නේ සාරේ එකතු වෙන්නේ ගොඩක් කල් යනවා.
ඉතින් ඔන්න විතර කටුත් දාලා ඊළඟට ආයි උඩින් පස් දැම්මා. පස් දාලා ඒ ටික වහලා තමයි පැල හිටවන්නේ. මේ මම ඔයාලට පෙන්නන්නේ මේ වැල් පෙරල. දැන් ගිය අවුරුද්දේ හැදිච්ච වැල් පෙරල වැල් වල ඇට වැටිලා හැම තැනම වැල් පෙරල හැදිලා තිනවා මේ පැල. ඊයස ගිය අවුරුද්දේ මේ මෙතන දඹල හදලා තිබුණා. ඒ දඹල ඇටත් වැටලා තිනවා එතන. දඹල පැලේකුත් පැලවිලා තිබුණා ඉබේම. දැන් අපි අර හිටවනේවට වැඩි එහෙම පසට වැටිලා තිබිලා ඉබේම හැදෙන පැල හරිම සාරුවත් කියන්නේ සාරවත්ව හැදෙනවා. සරුවට හැදෙනවා. ඔන්න අයියා මේ ඔන්න දැන් බිත්තර කටු දාලා ඒ උඩින් පස් දාලා ආයෙත් උඩින් දැන් මේ කළු පාට රෙද්ද එල්ලා තක්කලේ පැල ටික හිටවන්න තමයි හදන්නේ. මේ විදිහට. මේවනම් අර අපි ගේනා වගේ මේ අර ලෝස් එකකින් ගෙනා වගේ පැල නේ. මේක මේ සාමාන්‍ය පැල තවානකින් අපි ගත්තේ ඩෝලර් එකක් වගේ හරිය පුංචි ගාණක් උනේ මේ තක්කලි පැල. නමුත් ඒ හොඳ නිරෝගීව තිබුණා. අර දැක්කලා ඉතින් ආසාවට ගත්තේ. ඒ ටික ඔන්න මේ විදිහ හිටවගත්ත මේ සැරේ තක්කල්ලන් අපි හිතුවේ ඇත්තටම තක්කාලි පැලයක් දෙයක් හිටව ගන්න. ඉතින් දැන් මේ ටික දැක්කලත් ගෙනාවා. මේ සැරේ ටිකක් තක්කාලි තියෙනවා. පැල කීපයක්. කමෙන්ට් වලට රිප්ලයි කරනකොට මම දකින්නවා. ඉතින් ගොඩාක් දෙනෙක් දාලා තිනවා අපි මේ පැල හදලා තිනවා, එළවලු පැල තිනවා, කැකිරි තිනවා, තක්කාලි හිටවගෙන තිනවා, මිරිස් හිටවගෙන තිනවා. ඉතින් හරි ආසයි. ඒවා දකිද්දි ඉතින් හිටවන්න. හිටවලා ඒ කරලක් මලක් විපෙද්දී එන සතුට විඳින්න. මේ මොනවාද බ්ලූබෙරි. ගිය අවුරුද්දේ අපි බ්ලූබෙරි පිකින් ගිහිල්ලා කඩාගෙන ආපු අන්තිම බ්ලූබෙරි ටික. ඉතින් ෆ්‍රීස් කරලා තිබ්බා මේ බලන්න මුකුත් වෙලා නැහැ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ අන්තිම බ්ලූබෙරි ටික මං හිතුවා ස්ට්‍රෝබෙරිත් දාලා මේගොල්ලන්ට පොඩි ඇටි ස්මූති ටිකක් හදලා දෙන්න. ඉතින් දැන් මේ අවුරුද්දේත් බ්ලූබෙරි කඩන්න යන්න ළඟයි. මතක ඇතිනේ ගිය අවුරුද්දේ අපි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අයියා නම් කියලා මේ සැරේ දෙපාරක්වත් යන්න ඕනි කියලා බලමු. දෙපාරක් තියා එකපාරක් හරි ගිහින් එන්නනේ. හරි ඉතින් මේ විදිහට මම ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට දූලට ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි දෙකම දාලා ස්මූති ටිකක් හදලා දුන්නා. ඊළඟ ආයෙත් දවසක හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් අපිට ආදරය කරනවට